හොඳයි ආයුබෝවන් පුතේ එහෙනම් අපි පටන් ගමු අපේ රිවිෂන් එකේ නේද අපි ගිය සතියේ සාකච්ඡා කළා 2019 ප්‍රශ්න පත්‍රයේ 2019 ප්‍රශ්න පත්‍රයේ පොඩි කොටසක් ඉතුරු වුණා අපිට සාකච්ඡා කරන්න 2019 O level pass paper එකේ B කොටස නේද දෙවෙනි පත්‍රයේ B කොටස අපි ඒක සාකච්ඡා කරලා එමු කොහොමද මේකට උත්තර සපයන්නේ කියලා බැලීම සඳහා right එහෙනම් අපි බලමු 2019 O level ප්‍රශ්න පත්‍රයේ B කොටස right එතකොට අපිට මේකේදී හරි මොන පුතේ එහෙනම් අපි යනවා B කොටසට right මෙන්න ප්‍රශ්නේ නේද right ඔන්න අපි ප්‍රශ්නට ආවා පස්වෙනි ප්‍රශ්නය නේද අපි MCQ එකයි එකේ ඉඳන් හතර දක්වා ඒ කොටසේ ඒක ඔක්කොම සාකච්ඡා කරලා තියෙන්නේ මෙන්න එන පස්වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නේ අපි කතා කරනවා මිනිස් හෘදයේ අභ්‍යන්තර ව්‍යුහයේ දැක්වෙන දල රේඛා සටහනක් එක රූපයේ දැක්වේ රෝමිලක එකෙන් අහනවා එක රූපයේ දැක්වෙන ABCD රුධිර නාල නම් කරන්න කියලා කියනවා. ඒතර පුතේ බලන්න මේකේ අපි A කියලා කියන්නේ මොකක්ද B කියලා කියන්නේ මොකක්ද නේද? අපි C කියලා කියන්නේ මොකක්ද? ඒ කොටස් ටික බලමු. මුලින්ම A නේද? A කියන්නේ අපින උත්තර මහා ශිරාව නේද? මේකෙන් රුධිරය ඇතුළට නෙන්නේ උත්තර මහා ශිරාව. ඊට පස්සේ B කියන්නේ ඔයාලට පේනවා පුතේ මෙන්න මේ නාල තුනත් එක්ක තියෙනවා මේ තියෙන සංස්ථානික මහා ධමනිය C කියන්නේ මේක ඔයාලට පේනවා මේ පුප්පුසීය ධමනියට දීලා තියෙන්නේ පෙනහල වලට බෙදෙන ශාඛා තියෙනවා පුප්පුසීය මහා ධමනිය. ඊට පස්සේ D කියලා කියන්නේ ඔයාලට පේනවා මෙන්න මේවා නම් කරලා තියෙන්නේ මේවෙන් තමයි රුධිරය එන්නේ මේ වම් කර්ණිකාවට මේ තියෙන පුප්පුසීය ශිරා. ඒතර මේ එන්නේ දකුණු පැත්තෙන් හින්දා දකුණු පුප්පුසීය ශිරා. දකුණු පුප්පුසීය ශිරා. හරිනේ? right. ඊට පස්සේ කතා කරනවා D තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය සමග සැසඳීමේදී C තුලින් ගමන් කරන රුධිරයේ සංයුතියේ පවතින ප්‍රධාන වෙනස්කම. හරි? D කියන රුධිරය මෙතන දෙපැත්තම D තියලා තියෙනවා මේක පුප්පුසීය ශිරා කියලා දැම්මම හරි. දකුණු වම් කියලා ඕනේ නැහැ පුප්පුසීය ශිරා. right. D වල රුධිරයයි C වල රුධිරයයි සංසන්දනය කරන්න කියලා කියනවා. D තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය සමග සැසඳීමේදී C තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය. ඒතර D තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය එක්ක සැසඳනකොට D වල D තුලින් ගන්න රුධිරයේ සංයුතිය සැසඳනකොට C තුලින් ගමන් කරන රුධිරයේ සංයුතියේ පවතින වෙනස. ඒතර D තුලින් ගමන් කරන රුධිරය කියන්නේ පුතේ පිරිසිදු වෙලා ඒ කියන්නේ ඔක්සිජනීකృత වෙලා එන්නේ. ඒ නිසා මේ වගේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි. මේකේ පිරිසිදු වෙන්න කලින් පෙනහළු වලට යවන රුධිරය තියෙන නිසා මේකේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. ඒතර අපි ලියන්න පුළුවන් D තුලින් ගමන් කරන රුධිරයට වඩා C තුලින් ගමන් කරන රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුය. ඔක්සිජන් අඩුයි. right? E යනුවෙන් නම් කර ඇති කපාට මොනවාද කියලා අහනවා. E කියලා කියන්නේ පුතේ මෙන්න මේ දෙන්න වෙන් කරන කපාටය. මොකද මේ කපාට වර්ග දෙකක් තියෙනවානේ. මෙතන තියෙනවා අඩසඳ කපාට, මෙතන තියෙනවා ත්‍රිතුණ්ඩ හා ද්විතුණ්ඩ කපාටය. මේක ද්විතුණ්ඩ කපාටය නැත්නම් මයිට්‍රල් කපාටය. නේ? ද්විතුණ්ඩ කපාටය නැත්නම් මයිට්‍රල් කපාටය. ඊට පස්සේ කියනවා හෘද ස්පන්දනයේදී ඇසෙන ආවේනික ලබ් ඩප් හා ඩප් ලබ්හඬ හා ඩප්හඬ ඇතිවන්නේ කෙසේද? පුතේ ලබ්හඬ ඇති වෙන්නේ ත්‍රිතුණ්ඩ හා ද්විතුණ්ඩ කපාට වැසීමේදී ඩප්හඬ ඇති වෙන කපාට වැසීමේදී. පහ නිරෝගී පුද්ගලයෙකුගේ ECG සටහනක හර්ට් චක්‍රයේ අවස්ථා තුනට අනුරූප විභව වෙනස් වීම දෙක රූපයේ දැක්වේ. මෙම රූපයේ T මගින් නිරූපණය වන්නේ හර්ට් චක්‍රයේ
කුමන අවස්ථාවද කියලා කියනවා T. දැන් පුතේ මේ තියෙන්නේ දැන් මේකේ කොටස් ටික බලනකොට right මෙතන මෙන්න මේ අපිට හම්බෙන්නේ කර්ණිකා ආකුංචය, මේ තියෙන්නේ කෝෂිකා ආකුංචය, මේ තියෙන්නේ පූර්ණ විස්තාරය නැත්නම් කර්ණික කෝෂික විස්තාරය. හරි? එහෙනම් T නේ අපෙන් අහන්නේ පූර්ණ විස්තාරය නැත්නම් කර්ණික කෝෂික විස්තාරය. ඊට පස්සේ කියනවා හර්ට් පේශිවල රුධිරයේ සැපෙන රුධිර නාලයේ රුධිර කැටි සිරවි අවහිර වීමෙන් හර්ට් පේශි දුර්වල වේ. මේ රෝගී තත්ත්වය හඳුන්වන නම. පුතේ යම් රුධිර නාලික රුධිර කැටියක් හිර වෙලා එතනින් එහාට රුධිරය යන්නේ නැති ගැටලුවට කියනවා අපි ත්‍රොම්බෝසිය කියලා. හැබැයි මෙතන හර්ට් පේශිවල මේකට කියනවා කිරීටක ත්‍රොම්බෝසිය. කිරීටක ත්‍රොම්බෝසිය. කිරීටක ත්‍රොම්බෝසිය කියලා තමයි අපි ඒකට කියන්නේ. අපි යම් B කොටසට X නම් ශීරපාය සත්ත්ව විශේෂයක දේහ සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව 40යිලු. X සතු ජන්මානු මාතෘ සෛල ඌර්ණ විභාජනයේ ලැබෙන දුහිතෘ සෛල අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කොපමණද? පුතේ ඌර්ණනේ වුණාම වර්ණ දේහ සංඛ්‍යාව මොන වෙනවද? අඩකින් අඩු වෙනවනේ. එහෙනම් මෙතන පුතේ අපිට හම් වෙනවා කීයක්ද? රුධිර නාල මේ වර්ණ දේහ 20ක්. X සතු ජන්මානු මාතෘ සෛල ඌර්ණ විභාජනය වීමෙන් හටගන්නා දුහිතෘ සෛල වර්ගයක් නම් කරන්න. X සතු ජන්මානු මාතෘ සෛල ඌර්ණය වීමෙන් හටගන්නා දුහිතෘ සෛල වර්ගයක්. පුතේ දැන් ක්ෂීරපායින්ගේ ජන්මානු සෛලනේ මේ යහන්නේ වර්ග දෙකයි තියෙන්නේ. එකක් ශුක්‍රාණු අනික ඩිම්බ. ශුක්‍රාණු සහ ඩිම්බ. අනූර්ණ විභාජනයේ ඇතිවන දුහිතෘ සෛලයක් ඌර්ණ විභාජනයෙන් ඇතිවන දුහිතෘ සෛලයකින් වෙනස් වන්නේ කෙසේද? අනූර්ණ විභාජනයේ දුහිතෘ සෛලයක වර්ණදේහ සංඛ්‍යාව මාතෘ සෛලයට සමානයි. ඌර්ණ විභාජනයේදී ලැබෙන්නේ වර්ණදේහ සංඛ්‍යාව මාතෘ සෛලයෙන් අඩක් පමණයි. ඌර්ණ විභාජනයේදී මාතෘ සෛලයට අනූර්ණ විභාජනයේදී මාතෘ සෛලයට සර්ව සමයි. ඌර්ණ විභාජනයේදී මාතෘ සෛලයට වඩා වෙනස් ලක්ෂණ ලැබෙනවා. හරි? ඔය වගේ ලක්ෂණ ලියවම හරි පුතේ. C ගෙවතුමෑ ශාකවල බීජ හැඩය රවුම් හා හැකිලුණු වශයෙන් ආකාර දෙකකි. රවුම් බීජ ඇති කරන ජානය ආර්ධ, හැකිලුණු බීජ ඇති කරන ජානය සිම්පල් ආර්ධ වේ. බීජ හැඩය සඳහා ප්‍රමුඛ සමයුග්මක ජාන සහිත ශාකයේ ප්‍රවේණි දර්ශය කැපිටල් ඩබල් R වේ. බීජ හැඩය සඳහා පහත එක් එක් ශාකයට අදාළ ප්‍රවේණි දර්ශය ලියා දක්වන්න කියලා කියනවා. හරිද? නිලීන සමයුග්මක ජාන සහිත ශාකය. එහෙනම් එන්න ඕනේ සිම්පල් ඩබල් R. නිලීන වෙන්නත් ඕන, සමයුග්මක වෙන්නත් ඕන. විෂම යුග්මක ජාන සහිත ශාකය. විෂම යුග්මක නම් කැපිටල් R, සිම්පල් R වෙන්න ඕනේ. right? ප්‍රමිලකන් දෙක රවුම් බීජ ඇති නුමුහුන් ගෙවතුමෑ ශාකයක් සමග හැකිලුණු බීජ ඇති නුමුහුන් ගෙවතුමෑ ශාකයක් මුහුම් කළ විට ලැබුණු F1 පරම්පරාවේ සියලුම ශාක රවුම් බීජ සහිත ශාක විය. F1 පරම්පරාවේ ශාක දෙකක් මුහුම් කිරීමෙන් ලැබෙන F2 පරම්පරාවේ රවුම් බීජ හා හැකිලුණු බීජ දරන ශාක අතර අනුපාතය 3:1 විය. F1 පරම්පරාවේ ශාකවල ප්‍රවේණි දර්ශය ලියා දක්වන්න. එතකොට පුතේ රූපානුදර්ශය නම් රවුම්ලු. හැබැයි ප්‍රවේණි දර්ශය මොකද වෙන්නේ? මෙයා විෂම යුග්මක වෙනවා. මෙහෙමයි ලැබෙන්නේ අපිට. F2 පරම්පරාවේ ශාකවල ප්‍රවේණි දර්ශ දැක්වීම සඳහා පණට් කොටුවක් ගොඩනගන්නවා. ඔන්න පුතේ අපි පණට් කොටුවක් අඳින්න කියලා කියනවා නේද? පණට් කොටුවක් අඳින්න කියලා කියනවා අපිට. එතන අපි බලමු පණට් කොටුවක් අඳින්න මේ වගේ අපි පණට් කොටුව අඳිනවා. නේද? එතකොට මේ එක පැත්තකට දාමු පුංජන්මානු, අනිත් පැත්තට දාමු ජායාජන්මානු. එතකොට පුතේ මෙන්න මේම දෙන්නේ මේකේ සම්බන්ධ වෙන්නේ නේද? එතන මෙයාගේ ජන්මානු වෙනවා මේ විදියට, මෙයාගේ ජන්මානු වෙනවා මේ විදියට. මෙයා විසම මේ ආමුලේ සංසේචන වුණාම මේ දෙන්නගෙන් මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. මේ දෙන්නගෙන් මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. මෙයාගෙන් මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. මෙයාගෙන් මෙහෙම හැදෙනවා. මෙන්න පුතේ පණට් කොටුව. F2 පරම්පරාවේ ශාකවල ප්‍රවේණි දර්ශ අනුපාතය අහන්නේ රූපානුදර්ශ නෙවෙයි, ප්‍රවේණි දර්ශ අනුපාතය. ප්‍රවේණි දර්ශ අනුපාතය
මෙන්න මේ වර්ගෙන් එකක් තියෙනවා. මෙන්න මේ වර්ගෙන් දෙකක් තියෙනවා. මෙන්න මේ වර්ගෙන් එකක් තියෙනවා. එහෙනම් 1ට 2ට 1යි. 6 වෙනි ප්‍රශ්නය. අම්ල භස්ම හා ලවණ විද්‍යාගාරයේදී හමුවන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය කාණ්ඩ තුනකි. ජලයේදී හැසිරෙන ආකාරය පදනම් කර ගනිමින් අම්ලයක් යනු කුමක්දයි පැහැදිලි කරන්න කියනවා. අම්ලයක් කියලා කියන්නේ මොකක්ද පුතේ? අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරන සංයෝග. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ HCl ප්‍රබල අම්ලයක් වන අතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රබල අම්ලයක් වන අතර ඇසිඩික් අම්ලය දුබල අම්ලයක් වේ. දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් අතර වෙනස. ප්‍රබල අම්ලයක් ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙනවා. හැබැයි දුබල අම්ලයක් භාගික අයනීකරණයට තමයි ලක් වෙන්නේ. ප්‍රබල අම්ල පූර්ණ අයනීකරණයට ලක් වන අතර දුබල අම්ල භාගික අයනීකරණයට ලක් වේ. අම්ලයක් සමග භස්මයක් ප්‍රතික්‍රියා කර ලවණයක් හා ජලයේ සෑදීමේ ක්‍රියාවලිය කුමන වගේකින් සෑදී හැඳින්වන්නේ දානවා. මේකට කියන අපිට මොකද? උදාසීනීකරණය. උදාසීනීකරණය. 4 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔන්න අපි ගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කවුද කියන්නේ? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හැදෙනව මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. මෙයා තුලිතයිනේ. right. ඉහත ප්‍රතික්‍රියාවේ සිදුවන ලැබෙන නිරීක්ෂණයක් ලියන්න. ඉහත ප්‍රතික්‍රියා සිදුවීමේදී ලැබෙන නිරීක්ෂණයක් ලියන්න. පුතේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් නිසා තාපය පිට වෙනවා. නේද? තාපය පිට වෙනවා. නැත්නම් බඳුන රත් වේ වගේ උදාහරණයක් ලියන්න පුළුවන් අපිට. හරි. වෙනිද අවක්ෂේපයෙන් මුකුත් ඇති වෙන්නේ නැහැ මේකේ. වායු පළමුකුත් ඇති වෙන්නේ නැහැ මේකේ. නේද? ඕනනම් pH දැම්මොත් pH කඩදාසි වල නැත්නම් ලිට්මස් කඩදාසි වල වර්ණය වෙනස් වෙනවා. ඒ වගේ තමයි අපිට ලියන්න වෙන්නේ. B කොටස ආමාශයක විශේෂ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වේ. ආමාශයේ අධික ආම්ලිකතාව නිසා උදරයේ ඇතිවන අපහසුතා සමනය කිරීමට දෙනු ලබන ප්‍රතිඅම්ල පෙතිවල මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය අන්තර්ගතය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය අතර ප්‍රතික්‍රියා විසඳන ලවණය කුමක්ද? පුතේ ලවණය තමයි මේකේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් මෙන්න මේක තමයි හැදෙන ලවණය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමේදී සෑදෙන ජල මවුල ප්‍රමාණය කොපමණද? දැන් මේක ලියන්න අපිට මේකේ සමීකරණය මුලින් ලියා ගන්න වෙනවා පුතේ. කොහොමද? ඔන්න අපි දන්නවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ධන මැග්නීසියම් ක්ලෝරයිඩ්. එනම් මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් නෙවෙයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. right? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මොනවද හැදෙන්නේ පුතේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන ජලය හැදෙනවා. දැන් මම තුලිත කරන් බලන්න. එතකොට H මෙතන දෙකක් තියෙන නිසා මෙතෙන් දෙකක් දාගමු. එතකොට හයිඩ්‍රොක්ලෝරිඩ් 2යි H2යි S2යි Cl 2යි Cl 2යි මැග්නීසියම් 1යි මැග්නීසියම් 1යි මෙතන තියෙන ඔක්සිජන් මෙතන ඕනේ නේද? O දෙකක් තියෙනවා. මෙතන O දෙකක් වෙන්න ඕන නිසා මෙතන දෙකක් දාගමු. ඒතර හයිඩ්‍රජන් මෙතන පුතේ තියෙනවා 2යි 2යි 4ක්. හයිඩ්‍රජන් 4 දැන් ඔන්න තුලිතයි. හරි නේද බලන්න? H 2යි 2යි 4යි H 4යි Cl 2යි Cl 2යි මැග්නීසියම් 1යි මැග්නීසියම් 1යි O 2යි O 2යි. හරි. දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක්. දැන් මෙයාගෙන් එක්කෙනෙක් ආමේ මොකද එකයි එක්කෙනෙක් එනකොට ජලය දෙන්නෙක් හැදෙනවා. මේකෙන් එක්කෙනෙක් එනකොට ජලය දෙන්නෙක් හැදෙනවා. පේනවද? මෙයාගෙන් එකයි නම් මෙයාගෙන් දෙකයි. ඒතර අපින් අහනවා
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් හයිඩ්‍රොක්ලෝරික් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරනකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරනකොට ජලයේ මවුල දෙකක් හැදෙනවා. එන උත්තරේ පුතේ මවුල දෙකයි. උත්තරේ මවුල දෙකයි. හොඳයි පුතේ අපි බලමු එහෙනම් C කොටස බෝතලයක ඇසිටික් අම්ලයේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් ඇත. ද්‍රාවණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.4ක් වන අතර අඩංගු ඇසිටික් අම්ලයේ ස්කන්ධය ග්‍රෑම් 26ක් වේ. බෝතලයේ අඩංගු ඇසිටික් අම්ල ද්‍රාවණයේ ස්කන්ධය ගණනය කරන්න. right? ඉතින් අපි දන්නවා පුතේ ස්කන්ධය ගණනය කරන්න මෙතන මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා. මොකද්ද? ඝනත්වය සමානයි right? ඝනත්වය සමානයි හරි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. මේක මේ ඔයා හොඳට දන්න මේ සූත්‍රයන්නේ පරිමාව. එතන පුතේ මේකේ ඝනත්වය කියනවා කීයක්ද? 1.04යි. ස්කන්ධයනේ දන්නේ නැත්තේ නේද? ස්කන්ධය දන්නේ නැහැ. ස්කන්ධය අපි දන්නේ නිසා ස්කන්ධය කියලාම ලියමු. පරිමාව 500යි. පරිමාව 500යි. දැන් එතකොට ස්කන්ධය හොයන්න මොකද කරන්නේ? ස්කන්ධය සමානයි 1.04 වැඩි කිරීම 500. ඔක්කොම කියගෙනවද? 520යි නේ. එහෙනම් ග්‍රෑම් 520යි. ග්‍රෑම් 520යි. ඊට පස්සේ කියනවා ඉහත ද්‍රාවණයේ ඇසිටික් අම්ල ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න. ඇසිටික් අම්ල ස්කන්ධය ප්‍රතිශතයක් විදිහට ගණනය කරන්න. එතකොට මේකේ ඔක්කොම හරි දැන් ඇසිටික් අම්ලය අපිට 520ක් නේ. එතකොට මේ අපිට දීලා තියෙන ද්‍රාවණය ඔක්කොම 520ක් තියෙනවනේ. ද්‍රාවණය නේද? ඔව්. ඇසිටික් අම්ල ද්‍රාවණයේ ස්කන්ධය ගණනය කරේ ද්‍රාවණයේ 520යි. ද්‍රාවණයේ 520ක් තියෙනකොට මේකේ ඇසිටික් අම්ලයේ තියෙනවා 26ක්. මෙයා ග්‍රෑම් 520ක් තියෙනකොට මෙයා තියෙනවා ග්‍රෑම් 26ක්. එහෙනම් අපෙන් අහනවා ප්‍රතිශතයක් විදියට 100ට කොච්චරක් තියෙනවද? ඔකනේ ඔය අහන්නේ. එතන මෙතන අපිට මේ බිඳුවට මේ බිඳුව කපලා දාම 26 ඒවා 2යි නේද? ඒතර අපිට මෙතන එනවා 5යි. 100ට 5යි. 100ට 5යි. ඊට පස්සේ කියනවා විනාකිරි යනු ස්කන්ධය අණුව ඇසිටික් අම්ලය 100ට 5ක් පමණ අඩංගු වන ජලීය ද්‍රාවණයකි. හරි තමයි ගණන කරලා තියෙනවා 5ක් නේ. ඇසිටික් අම්ලයේ තාපාංකය සෙල්සියස් අංශක 118ක් වේ. විනාකිරි නියදියක් භාවිත කර ස්කන්ධය අණුව ඇසිටික් අම්ලයේ 10ක් පමණ අඩංගු ද්‍රාවණයක් ලබා ගැනීමට භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය. වාෂ්පීකරණයක් වයි ගන්න පුළුවන් නේද? අපි නේද ජලය ටික වාෂ්ප කරලා වෙන් කරගන්නවා. වාෂ්පීකරණය වගේ උපක්‍රමයක් ගන්නවා වාෂ්පීකරණය. right. B කොටස. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සිංක් ක්ලෝරයිඩ් සිංක් ලෝහය භාවිත කරමින් හයිඩ්‍රෝජන් වායු නීතියක් පිළියෙල කර ගැනීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද උපකරණ ඇටවුමක් පහත දැක්වේ. right. මෙහෙම කියලා කියනවා ඉහත ඇටවුමේ දක්වන ලැබෙන දෝෂ දෙකක් නම් කරන්න. මොනවද දෝෂ දෙක පුතේ? පළවෙනි දෝෂය තමයි මේකේ මේ නලය නැත්නම් තිසල්පු නීලය ද්‍රාවණය තුල ගිලී තිබිය යුතුයි. ගිල්ල නැහැ. හරි? ගිල්ල නැහැ. ඒක තමයි එක දෝෂයක්. ගිලී තිබිය යුතුයි. හරි? ඊට පස්සේ හයිඩ්‍රජන් හදන්න යන්නේ හයිඩ්‍රජන් මේ ක්‍රමයට එක් කරන්න බෑ.
නේ. එහෙනම් එක දෝෂයක් තමයි තිසල් පුනිලේ ද්‍රාවණය තුළ ගිලී නොතිබීම. දෙවෙනි ක්‍රමය තමයි වායු රැස් කිරීම සඳහා යොදා ඇති උපක්‍රමය සුදුසු නොවීම. නැත්තම් මෙම ක්‍රමයට වායු රැස් කරන්න බෑ. මොකක්ද තියෙන්න ඕනේ? එක්කෝ ජලයේ යටිකුරු විස්ථාපනය නැත්නම් වාතයේ යටිකුරු විස්ථාපනය. නේ. එක දෝෂයක් තමයි ගිලී නොතිබීම. අනික වායු රැස් කරන ක්‍රමය. මොකද තමයි වැරදි. දෝෂ දෙක. කේතු ප්ලාස්කුව තුල සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක්. මොනවද? සාන්ද්‍රණය වැඩි කිරීම, උෂ්ණත්වය වැඩි කිරීම, සින්ක් ලෝහ කැබලි කුඩු වශයෙන් යෙදීම නේද? මේ වගේ උපක්‍රම අපිට ගන්න පුළුවන් වෙනවා ඒ සඳහා. හොඳයි. ඊට පස්සේ කියනවා තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රතික්‍රියාවේදී නිපද වූයේ හයිඩ්‍රජන් වායු බව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂාවක් හා ඊට අදාළ නිරීක්ෂණය සඳහන් කරන්න කියනවා. පරීක්ෂාවක් තමයි අපිට මොනවද? දැල්වෙන කීරක් ඇතුළු කිරීම. දැල්වෙන කීරක් ඇතුළු කිරීම නිරීක්ෂණය පොප්පණින් දැවේ. පොප්පණින් දැවේ. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නයට යන්. හත්වෙනි ප්‍රශ්නය පහත එක රූපයේ දැක්වෙන්නේ වීදුරු උත්තල කාචයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණයක් වර්තනයෙන් පසුව ගමන් ගන්නා ආකාරයයි. කාචයේ ප්‍රධාන අක්ෂය මත A B C D හා E ලක්ෂ ලකුණු කර ඇත්තේ AB සමානයි BC සමානයි CD සමානයි DE වන පරිදිය. C ලක්ෂය සඳහා D අක්ෂය ලක්ෂය නම් කරන්න කියනවා. C ලක්ෂය හා D ලක්ෂය. එතකොට මෙතන අපි කියනවා මේකේ තියෙන ප්‍රකාශ කේන්ද්‍රය C කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය, D කියන්නේ නාභිය, නාභිය. පහත 2 3 රූප මගින් පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන කිරණ සරණ සම්පූර්ණ කරන්න කියනවා. පුතේ මේකේ මේ එන කිරණේ කිසිම ඇදවීමක් නැහැ, කෙලින්ම ගමන් කරනවා. හරිද? මෙයා කෙලින් සරල රේඛීයව ගමන් කරනවා. මෙයා මොකද වෙන්නේ? මෙහෙම හැරිලා මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. කාචයේ ප්‍රධාන අක්ෂය මත AB ලක්ෂ අතර තබන ලද වස්තුවක්. AB මේ අතර තබන ලද වස්තුවක් මගින් නැතිවන ප්‍රතිබිම්බයේ සලකන්න එම් ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. දැන් මේක අඳින්න කියලා නැහැ අපිට. අඳින්න කියලා නැහැ. ඔය අදනපදී මෙතන යම් වස්තුවක් තිබ්බොත් කොහොමද කිරණ සරාන් එන්නේ? කිරණ එන්නේ මේ මෙයාගේ ප්‍රතිබිම්බය ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ පැත්තේ නේද? මේ පැත්තේ මෙන්න මෙහින් වගේ තමයි අපිට හම්බෙන්නේ මෙහෙම යටිකුරු. හරි? එතන අපිට ගන්න පුළුවන් තාත්විකයි යටිකුරුයි විශාලයි. තාත්විකයි යටිකුරුයි විශාලයි. අපිට ඕනනම් දැන් මේකම ගන්න පුළුවන්. මෙහෙම මෙයා මෙන්න මෙහෙම ලකුණු කරගත්ත මේ පැත්තට. ඊට පස්සේ මෙතනින් අපි ඕනනම් මෙන්න මේ කරා කිරණය කොහොම අඳිනවා? එතන මෙන්න මේ වගේ තැනක තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙහෙම. මෙන්න මේ වගේ තැනක තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතන මේක තාත්විකයි යටිකුරුයි විශාලයි. තාත්විකයි යටිකුරුයි විශාලයි. උත්තල කාචයක නාභිදුර දල වශයෙන් සොයා ගැනීම සඳහා සිදු කළ හැකි ක්‍රියාකාරකමක් කෙටියෙන් විස්තර කරන්න. උත්තල කාචයක නාභිදුර දල වශයෙන් සොයා ගැනීම සඳහා ක්‍රියාකාරකමක් නේද? කොහොමද තියෙනවද මේ? දුර ඇති වස්තුවක ප්‍රතිබිම්බය බිත්තියක් මතට නාභිගත කර නේද? දුර ඇති වස්තුවක ප්‍රතිබිම්බයක් උත්තල කාචය හරහා බිත්තියක් මතට නාභිගත කර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන අවස්ථාවේ දුර මැන ගැනීම. හරි සරල ක්‍රමයක් තියෙන පුතේ. ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බයක් නාභිගත කරව ගන්නවා බිත්තියකට වගේ නාභිගත කරගෙන මොනවද බලනවද ඒකේ? මේකේ තියෙන මේ දුර මැන ගන්නවා කොච්චරද කියලා. B නිවසේ භාවිතන සූත්‍රිකා විදුලි පහනක් වෝල්ට් 240යි වොට් 60 ලෙස ලකුණු කර ඇති අතර ඊට සමාන දීප්තියකින් දැල්වෙන LED විදුලි පහනක් වෝල්ට් 240යි වොට් 10 ලෙස සඳහන් කර ලකුණු කර ඇත.
සූත්‍රිකා විදුලි පහන පැය 10ක් කාලයක් දල්වා තිබුණේ නම් එහිදී පරිභෝජන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් කොපමණද ගණනය කරන්න කියලා කියනවා. ඉතින් මේකට අපි ශක්තිය අහන නිසා E සමානයි PT කියන සම්බන්ධය දාමු. එතන මේකේ P වොට් අගය අපිට එනවා 60ක්. T කාලය අපිට දෙනවා කොච්චරද? පැය 10ක්. පැය 10ක්. මේ පැය 10 මිනිත්තු කළා ඒක තප්පල කරා 60 60න් වැඩි කරලා. එතන මේ ගුණ කරාම අපිට එනවා ජූල් මෙන්න මෙච්චරයි. හරි. 2,160,000ක් එනවා ජූල්. ප්‍රෝමිලකන් දෙකෙන් අහනවා LED පාන පැය 10ක් දල්වා තිබුණේ නැහැ. ඒදී පරිභෝජන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වෙන සොයන්න. මේක වෙන සූත්‍රයනේ නේ. P සමානයි E සමානයි PT. එතකොට P අගය අපිට හම් වෙනවා 10ක්. T අපිට හම් වෙනවා අර වගේම මෙයාගේ පුතේ වොට් අගය 10යි, පැය 10යි. මෙයා 60 වැඩි කිරීම 60න් ගුණ කරනවා. 3600න් ගුණ කරා කමන්නේ ඒක වෙනවා. එතන එනවා අපිට කියන්නේ 3,60,000 නේ. ඊට පස්සේ කියනවා නිවසේ භාවිතයට වඩා වාසිදායක වන්නේ LED විදුලි පහන බව ගණනය ඇසුරින් පෙන්වා දෙන්න. ගණනය ඇසුරින් පේනව නේද? මේකට ලක්ෂ 21ක් ජූල් ඕනෙනකොට මේකට ඕනේ 3,60,000යි. නේද? 3,60,000යි. ඒතර ගණනය කිරීමේදී සූත්‍රිකා පහනට වඩා අඩු අගයක් LED පහනකට ලැබී ඇත. නේද? සූත්‍රිකා පහන් මගින් වැය වෙන ශක්ති ප්‍රමාණයට වඩාත් අඩු අගයක් LED පහන මගින් ලැබී ඇත. 3. නිවසේ භාවිතයට වඩාත් වාසිදායක වන්නේ LED විදුලි පහන බව ඉහත ගණනය ඇසුරින් පෙන්වා දෙන්න. හරි පෙන්වා දුන්නා. ඊට පස්සේ කියන පුතේ ඉහත සඳහන් LED විදුලි පහන දිනකට පැය 10 බැගින් දින 30ක් දල්වන ලදී. මෙම කාලය තුල පහනට සැපයූ විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් ගණනය කරන්න කියලා කියනවා. right? කිලෝවොට් පැය වලින් ගණනය කරන්න කියලා කියනවා. එතකොට බලන්න පුතේ අපි ගත්තොත් එහෙම කොහොමද කිලෝවොට් පැය ගණන වුණාද? වොට් ගාන බෙදීම 1000 ගුණ කිරීම පැය ගාන. මෙහෙමනේ ගත්තේ අපි. එතන මේකේ කියනවා විදුලි පහන ඉහත LED විදුලි පහන වොට් අගය 10යි. අපි 1000න් බෙදුවා කිලෝවොට් කරන්න. හරිද? පැය 10යි. ඒ වගේ දවස් 30යි. මෙවෙන අපිට හම්බෙන්නේ. එතන මේ බිංදු තුනට මේ බිංදුන කපාන ගියාම 3 වරක් එක 3යි. එහෙනම් කිලෝවොට් පැය 3යි උත්තරේ එන්නේ. 5. සූත්‍රිකා විදුලි පහනට සැපයන විද්‍යුත් ශක්තියෙන් 40% තාපය ලෙස අපතේ යන පහනේ කාර්යක්ෂමතාවය. පුතේ අපතේ යන්නේ 40%යි නම් ඉතුරු වෙන්නේ 60%යි. මේක තමයි කාර්යක්ෂමතාව. right? 8 වෙනි ප්‍රශ්නය. right? 8 වෙනි ප්‍රශ්නය කියනවා හොඳින් හිර පාය ඇති දිනක පොකුණු පරිසර පද්ධතියක් ආශ්‍රිතව ශේෂ්ත්‍ර අධ්‍යයනයේ යෙදුණු සිසුන් කණ්ඩායමක් විසින් පහත නිරීක්ෂණ වාර්තා කරන ලදී. ඊට නිරීක්ෂණ වලට අනුව ජීවීන්ගේ ලාක්ෂණික දෙකක් නම් කරන්න. ලාක්ෂණික දෙකක් නේද? ශ්වසනය කිරීම, ප්‍රභාසංශ්ලේෂණය. දැන් ජීවීන් නේද? ශ්වසනය කිරීම, සංචරණය කිරීම, දැන් චලනය කිරීම. හරි. එතකොට නිරීක්ෂණ වලට අනුවනේ අහන්නේ පුතේ ලාක්ෂණික නේද? එතකොට අපිට ගන්න පුළුවන් ශාක වලින් වායු බුළු පිට වෙනවගම ශ්වසනයේදීත් පිට වෙනවනේ පුතේ. ශ්වසනය. මත්ස්‍යෝ වරල්සලින් පිහිනයි කියනවනේ. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් චලනය. චලනය. නේ? මත්ස්‍යයෙකු දැහැගනී කියන නම් පෝෂණය. හරි. මත්ස්‍යයේ පෘෂ්ඨයෙන් නැවත පැමිණෙනවා කියන නම් ශ්වසනය ඉස්සලා කිව්වා ඒක.
ජලය දැන් ඔය ලියාදී පුතේ වර්ධනය හරමේ ලියන්න එපා. දැන් මේ කියන නිරීක්ෂණ අහන්නේ මේ නිරීක්ෂණ වලින් තමයි ලාක්ෂණික අහන්නේ. ඒතර මේවා දිහා බලලා ලියන්න ඕන උත්තරේ. 2. ජලයේ නිමග්න වැඩෙන ශාක වලින් පිටවන වායු බුළු වල බහුලව අන්තර්ගත වායුව නම් කරන්න. ජලයේ නිමග්න වැඩෙන ශාක වලින් පිටවන වායු බුළු බහුලව අන්තර්ගත වායු ඔක්සිජන්. එම වායුවේ බෙදෙන අදාළ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. 3 ප්‍රශ්නේ නිරීක්ෂණය කළ ජල ශාක අතරින් ද්විග්‍රහී ශාකය. ද්විග්‍රහී කියන්නේ පුතේ ජායාංගයේ පූමාංගයේ වෙන වෙනම ශාක දෙක තියෙනවා කියන එක. මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කවුද? හයිඩ්‍රිලා ශාකය. සෝරි මේ වැලිස්නේරියා ශාකය. වැලිස්නේරියා. ඒ ද්විග්‍රහී ශාකය හඳුන්වන්නේ ඇයි? ජායාංගය හා පූමාංගය වෙන වෙනම ශාක දෙක පවතින නිසා. එම ශාකයේ පරාගන කාරකය කුමක්ද? පරාගන කාරකයේ ජලය. සිසුන් විසින් නිරීක්ෂණය කරන ලද අන්තර්ක්‍රියා ඇසුරින් පුරු 3ක ආහාර දාමයක් ගොඩනගා ගන්න කියනවා. ඒතර අපිට මෙන්න ලියන්න පුළුවන් පුතේ හයිඩ්‍රිල්ලා, කුඩා මසුන්, පිළිහුඩුවා. කුඩා මසුන් විශාල මසුන් කියලා කවන්න. පුරුක් 3යිනේ. එන්න මේ වලම ප්‍රමාණවත්. ඉහත නිරීක්ෂණ වලට අනුව පරිසරපත්තියක් ලෙස පොකුණ සැලකිය හැකිව තහවුරු කිරීමට කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. ජීවී ද්‍රව්‍යයේ පැවතීම, අජීවී ද්‍රව්‍යයේ පැවතීම, ඒවා අතර අන්තර්ක්‍රියා පැවතීම. B B යනු තාප ධාරිතාව නොගිනිය හැකි තරම් කුඩා සර්ව සම භාජන දෙකකි. විශිෂ්ට තාප ධාරිතාව සෙල්සියස් සංසකයට කිලෝග්‍රෑමයට ජූල් 4200ක් වන ජලයේ කිලෝග්‍රෑම් දෙකක්. එහිදී විශිෂ්ට තාප ධාරිතාව සෙල්සියස් සංසකයට කිලෝග්‍රෑමයට ජූල් 2100ක් වන X නම් ද්‍රාවණයේ කිලෝග්‍රෑම් දෙකක් B හිද අඩංගු කර ඇත. එක් එක් භාජනයට තාපය ජූල් 8400 බැගින් සපයනු ලැබේ. ඊට තාප ප්‍රමාණය සැපයීමේදී ඒ බඳුනෙහි අඩංගු ජලයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගීද? right. එතන පුතේ දැන් මේකට අපිට ගන්න වෙනවා Q සමානයි MC θ කියන සම්බන්ධය නේද? එතන ස්කන්ධය අපෙන් අහන්නේ ඒ බඳුනේ අඩංගු ජලයනේ කිලෝග්‍රෑම් 2යි C 4200යි. එතකොට θ අගය අපිට හම්බෙනවා අතීතාගේ තමයි අපෙන් අහන්නේ සෙල්සියස් සංසක කීයද කියලා නේ. θ දන්නේ නැහැ. මෙතන අපිට හම්බෙනවා ජූල් 8400. 8400. දැන් එතකොට θ හොයන්න නම් අපි මේ ටික මෙහෙට ගේන්න ඕනේ 8400 බෙදීම මේ දෙන ගුණනවත් 8400. උත්තරේ සෙල්සියස් සංසක 1යි. එහෙනම් ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් සංසක 1යි. ඉහත තාප ප්‍රමාණය සැපයීමේදී B බඳුනේහි අඩංගු X නම් ද්‍රවයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගීද? හරි. ඉහත තාප ප්‍රමාණයම සපයනවලු දැන්. නේ? මේ තාප ප්‍රමාණයම සපයනවලු. දැන් බලමු. එතකොට පුතේ Q සමානයි MC θ. හරි. එතකොට මෙතන එනවා 8400යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. විශිෂ්ට අවධාරිතාව 2100යි. θ හොයන්න ඕන. අර වගේම θ සමානයි 8400 බෙදීම 4200 නේද? මේ දෙක ගුණම 4200 නේ. සෙල්සියස් සංසක 2යි. එන ඉහළ යනවා සෙල්සියස් සංසක 2කින්. සිසිලන කාරකයක් ලෙස භාවිතය කිරීමට වඩා උචිත වන්නේ ඉහත සඳහන් කුමන ද්‍රව්‍යද? ජලය. ජලය හේතුව තමයි විශිෂ්ට තාප ධාරිතාව ඉහළ අගයක් ගැනීම. භාජනයට උෂ්ණත්වයක් ඇතුළු කරන ලදී. ඒ භාජනයට අනතුරුව බඳුන අඛණ්ඩව රත් කිරීමේදී ජලයේ එක්තරා උෂ්ණත්වයකට පැමිණි පසු උෂ්ණතමානයේ පාඨාංගය තවදුරටත් ඉහළ නැගීම නතර විය. එම නියත උෂ්ණත්වය කුමන නමකින් හඳුන්වනු ලැබේද? අපි මේ උෂ්ණත්වය කියන අපේ වචනයක් මොකක්ද කියන්නේ? අපි ඒකට කියනවා
ඔව්. අපි ඒකට කියනවා පුතේ ගුප්ත තාපය. එම අවස්ථාවේදී ජලය තුළ නිරීක්ෂණය කළ හැක්කේ කුමක්ද? වාෂ්ප බවට පත්වීම. ජලය වාෂ්ප අවස්ථාවට පත්වීම නැත්නම් වාෂ්පීකරණය. එහිදී සිදුවන අවස්ථා විපර්යාසය කොහොමද? ද්‍රව ඊතලයක් වායු. මෙයා මුලින්ම පවතින්නේ ද්‍රව ආකාරයට පත් වෙනවා වායු ආකාරයට. මේකයි අවස්ථා විපර්යාසය. එම අවස්ථාවේදී අවශෝෂණය කරන ලබන තාපය කුමන නමකින් හැඳින්වෙන්නේද? ඒකට කියනවා පුතේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. අපිට මෙන්න මෙතන මේ අහන්නේ එම නියත උෂ්ණත්වය හඳුනන ලම මේකට කියන්නේ පුතේ තාපාංකය. තාපාංකය. දිගටම තාපයේ සැපයීමද ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නැගීම නතර වීමට හේතුව සඳහන් කරන්න. දිගටම තාපයේ සැපවුවද ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ නැගීම නතර වීමට හේතුව තමයි පුතේ ලබා ගන්නා තාපය මේ ජලාණු වෙන් කිරීම සඳහා යොදා ගැනීම. ලබා ගන්නා තාපය ජලාණු වෙන් කිරීම සඳහා යොදා ගැනීම. ප්‍රශ්න අංක 9. පහත දී ඇති 1 හා 2 රූප වලින් පෙන්눔 කරනුයේ පිළිවෙලින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කාබන් නැත්නම් මිනිරන් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනයේ සිදු කිරීමට සකස් කරන ලද විද්‍යුත් විච්ඡේදන කෝෂ දෙකකි. විද්‍යුත් විච්ඡේදනයේ සිදු කිරීමේදී QRVW යන අයන රූපයේ ඊතල වලින් දැක්වෙන දිශාවලට ගමන් කරයි. මින් QR යන කෝෂ දෙකටම පොදුය. right. එක රූපයෙන් දැක්වෙන කෝෂයේ කැතෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියලා කියනවා. එක රූපේ මෙන්න එක රූපේ පුතේ. එතන මේකේ වා මතක තියාගන්න මෙයා ඇනෝඩය මෙයා කැතෝඩය. නේද? දැන් මේක විද්‍යුත් විච්ඡේදනයනේ පුතේ. විද්‍යුත් විච්ඡේදනයේ ඇනෝඩයේ ධන කැතෝඩයේ ඍණ අරවා මතකද? ඈද කියලා ඇනෝඩයේ ධන කියලා. ඇනෝඩයේ ධන කැතෝඩයේ ඍණ. නේද? එන ඇනෝඩ් මෙතන අහන්නේ කාගේද? අහන්නේ කැතෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. කැතෝඩයේ අසල. එතකොට කැතෝඩයේ අසල මොකද සිද්ධ වෙන්නේ පුතේ? මෙතන මේ කැතෝඩයේ ගාව හරි. දැන් මේකේ අපි දාලා තියෙන්නේ 1 හා 2 රූප වලින් පෙන්වන ගන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නේ. හරි. මෙයා ඉතින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් මේකේ තියෙන්නේ පුතේ සෝඩියම් ධනායනයි ක්ලෝරයිඩ් ඍණායනයිනේ. මෙයා ගාවට යන්නේ ධනායනයනේ. කැතෝඩේ යන්නේ ධනායනේ. එහෙනම් පුතේ මෙතන එකේ මොකද වෙන්නේ? සෝඩියම් ධනායන ගිහිල්ලා එයාපත් වෙනවා සෝඩියම් බවට. සෝඩියම් බවට පත් වෙලා නේද? මෙයා ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෝඩියම් බවට පත් වෙනවා. මේක තමයි එතන සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සෝඩියම්. හරි නේද? සෝඩියම් ධනායන ගියා ඉලෙක්ට්‍රෝන ගත්තා සෝඩියම් බවට පත් වෙනවා. මේ සෝඩියම් තමයි ඉතුරු වෙන්නේ. එම ප්‍රතික්‍රියාව ඔක්සි හරණයක් ලෙස සලකන්නේ ඇයි කියලා. ඔක්සි හරණයක් ලෙස සලකන්නේ ඇයි පුතේ? ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා නිසා. යම් ප්‍රභවයකින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සි හරණය කියන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා නිසා. අනේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා නිසා. ඊට කියනවා ඉහත කෝෂවල ආයිලන දෙක රූපේ ඇනෝඩේ දැක්වෙන ඇනෝඩේ දෙක රූපේ දැක්වෙන කෝෂයේ ඇනෝඩේ අසල සිදුවන ප්‍රතික්‍රියාව. දෙක රූපේ. මේකේ ඇනෝඩේ කැතෝඩේ හොයාගමු. මේකේ පුතේ මේකේ මේ තියෙන්නේ ජලීය ද්‍රාවණයනේ විද්‍යුත් විච්ඡේදනය නේද? එතකොට මේක අර ඉස්සෙල්ලා වගේ මේක ඇනෝඩේ මේක කැතෝඩය. එතකොට මේකේ තියෙනවා පුතේ සෝඩියම් ධනායන ක්ලෝරයිඩ් ඍණායන H ධනායන OH ඍණායන. එතකොට ධනේ කෙනා ගාවට යන්නේ Cl ඍණනේ නේ? Cl ඍණ යන්නේ. එහෙනම් ඇනෝඩේ අසල ප්‍රතික්‍රියාව මොකද්ද? ක්ලෝරයිඩ් ඍණායන ගිහිල්ලා Cl2 බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරලා. තුලිත කරද්දි මෙතන දෙකක් දාගන්න වෙනවා. 4 ඉහත කෝෂ වලින් කාබන් ඉලෙක්ට්‍රෝඩ වෙනුවට යොදාගත හැකි ලෝහමය ඉලෙක්ට්‍රෝඩය මොකද? ප්ලැටිනම්.
සෝඩියම් නිස්සාරණයේදී ඩවුන්ස් කෝෂය තුළ සිදුවන ප්‍රතික්‍රියාව ඊට කුමන රූපයේ දැක්වෙන කෝෂය තුළ සිදුවේද? එක නේද පුතේ? විලින සෝඩියම් ක්ලෝරයිඩ් අංක 1. ඊට දෙක රූපයේ දැක්වෙන කෝෂයේ විද්‍යුත් විච්ඡේදනයේ සිදුවන විටදී එහි අඩංගු ද්‍රාවණයට ෆිනොප්තලින් බිඳු කිහිපයක් එකතු කරන ලදී. ඒ විට ලැබෙන නිරීක්ෂණය සඳහන් කරන්න. දෙක රූපයේ පුතේ ෆිනොප්තලින් දැම්මහම මොකද වෙන්නේ? අහන්න බලන්න. දෙක රූපයේ මෙතන පුතේ දැන් සෝඩියම් ක්ලෝරීනුයි හයිඩ්‍රජනුයි අයින් වෙලා යනවා. මෙතනින් ක්ලෝරීන් අයින් වෙනවා, මෙතනින් හයිඩ්‍රජන් අයින් වෙනවා. දැන් ඉතුරු වෙන්නේ කවුද? ඉතුරු වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා ප්‍රබල භස්මයක්. පිනොප්තලින් දැම්මගෙන රෝස පාට වෙනවා. රෝස පාට වෙනවා. හේතු සඳහන් කරන්න. හේතුව ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීම නැත්නම් ඉතිරිවීම. right? මහජන ඇමතුම් පත්‍රයේ කොටසක් දක්වලා තියෙන රූපයක වර්ධක පරිපථයට සම්බන්ධ කර ඇත්තේ කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? මේ ට්‍රාන්සිස්ටරේ වර්ගය අහනවනේ. ඊතලයේ පිටට නම් මැදට P එහෙනම් දෙපැත්තට N. එහෙනම් මේක NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. කොහොමද වගත්තේ? ඊතලයේ පිටට නම් මැදට P. ට්‍රාන්සිස්ටරේ XY Z ලෙස දක්වන අග්‍ර නම් කරන්න. X කියන්නේ පාදමය, Y කියන්නේ සංග්‍රාහකය, Z කියන්නේ විමෝචකය. මයික්‍රෝෆෝනයේ වර්ධක පරිපථයේ කුමන අග්‍රවලට සම්බන්ධ කළ යුතුද? මයික්‍රෝෆෝනයේ වර්ධක පරිපථයේ කුමන අග්‍රවලට සම්බන්ධ වර්ධක මයික්‍රෝෆෝනයේ සම්බන්ධ කරන්නේ මෙන්න මෙතෙන්ද PQ වලට. මයික්‍රෝෆෝනයේ ලැබෙන ධ්වනි තරංග විද්‍යුත් සංඥාවට පරිවර්තනය කරන සංසිද්ධිය නම් කරන්න පුතේ. විද්‍යුත් ශක්තිය ධ්වනිය විදුලිය බවට පත් කරන්න පුතේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ශබ්ද විකාශකයේ සම්බන්ධ කළ යුත්තේ වර්ධක පරිපථයේ කුමන අග්‍රවලටද? ශබ්ද විකාශය සම්බන්ධ කරන්න ඕනේ RS ස්ථානයට. මයික්‍රෝෆෝනයෙන් ලබා දෙන සංඥාව හා සම්බන්ධ කුමන භෞතික රාශිය වර්ධක පරිපථය මගින් වර්ධනය කෙරේ දානවා. එතකොට මේකේ වර්ධනය කරන්නේ පුතේ විස්තාරය තමයි වැඩි කරලා හඬ වැඩි කරලා දෙන්නේ විස්තාරය. වර්ධිත සංඥාව ශබ්ද විකාශකයට ලබා දුන් විට එමගින් ධ්වනිය නිපදවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරනවා. වර්ධිත සංඥාව ශබ්ද විකාශකයට ලබා දුන් විට එමගින් ධ්වනිය නිපදවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියන. එතකොට මෙතන වෙන්නේ පුතේ ප්‍රාචීරය කම්පණය වන විට ඊට සම්බන්ධ කම්බිදඟරයේ කම්පණය වේ. ඒ සිදුවන්නේ ස්ථිර චුම්බකයක් තුල නිසා විද්‍යුත් ධාරාවක් ප්‍රේරණය වේ. හරි. ශබ්දයට අනුව ප්‍රාචීරයේ කම්පණය වේ. එවිට ඊට සම්බන්ධ කම්බිදඟරයේ කම්පණය වේ. ඒ සිදුවන්නේ ස්ථිර චුම්බක ශේෂ්ත්‍රයක් තුල නිසා ඕන චුම්බක බලරේඛා ඡේදනය වන නිසා නැත්නම් ස්‍රාවය වෙනස සිදුවන නිසා විද්‍යුත් ශක්තියක් ප්‍රේරණය වේ. හරිනේ? එතකොට ඔහොම තමයි ඒක අපිට කියන්න වෙන්නේ. දැන් එතකොට ඔය විදියට පුතේ අපිට අපි නිමා කරගන්නවා අපේ මොකද්ද? අපේ තියෙන හරි. අපි නිමා කරගන්නවා අපේ 2019 O level ප්‍රශ්න පත්‍රයේ B කොටස. දැන් ඔන්න 2019 සාකච්ඡා කරලා නිමා වෙනවා. හරිනේ? right. එහෙනම් අපිට ඊළඟ දවසේ හම්බෙන්න පුළුවන් මොකක් එක්කද? 2020 ප්‍රශ්න පත්‍රයේ එක්ක. හරි? එහෙනම් එතෙක් හැමදාටම ආයිබෝවන්.